හම්බෙන්න තෙරුවන් සරණ හාමුදුරනේ. සරණයි. හාමුදුරුවන්ගේ පන්සලට ආවා. ගණේව. බොහොම සතුටුයි. හාමුදුරුවෝ ඉන්න තැන මේ. පොඩි කාලේ ඉඳන් ඉන්න තැන. හැදුණු වැඩුණු තැන මේ. හැදුණු වැඩුණු තැන. ඒ මොකද්ද මේ හැදෙන්නේ? මේ තමයි හිට් නිමන්න හදන්නේ. මේ බණ මඩුව මෙතන හැදලා ඉවරුනහම මේකේ තරුණයෝ 1000ක් 1500ක් ඉන්නකම සිල් ගන්න. මේ වැඩ නවත්තලා තියෙන්නේ ඇයි වහල ගහ ගන්න සල්ලි නැහැ. අපිට ඉස්සර වගේ වැඩ කරන්න බෑ. අර ඕන එකක් වුණාවි කියලා හිතාගෙන වැඩ කරන්න බෑ. එහෙමයි. ඒ හිත් පරිස්සම් කරගෙන වැඩ කරන්න ඕනේ. ඒවා බිඳුනොත් එහෙම අපි කාටද බණ කියන්නේ? මෙතන ගෙන්න ගන්න පිරිසක් ඉතුරු කරගන්නේ. එහෙමයි. ඒ හින්දා ලබන වෙසක් පොයට මේ ධර්මශාලාව ඇතුලේ තරුණයෝ 1000ක් ඉඳගෙන සිල් ගන්න එකම බලාපොරොත්තු. අරමුණ තමයි බණ මඩු හදන්න බණ කියන්නේ නැහැ. භෞතික දේවල් ගොඩ නගන්න බණ කියන්නේ නැහැ. එහෙම කිව්වනම් තරුණයෝ මොකක් ඉක්මනට වැළඳ ගන්නෙත් නැහැ. මේ නිමෙන්න අනේකට ඉවසන්න අනේකා ගරු කරන්න තේරුම් ගන්න අම්මට තාත්තට සලකන්න වෛරය ක්‍රෝධය ක්‍රේන්තිය නැති වෙන්න මේ ටික නැති කරලා මේ අටලෝ දහමේ කම්පා වෙන්නේ නැතුව ඉන්න පුළුවන් තරුණයෝ ටිකක් හදපුවාම ආයෙ තරුණයෝ කිසි කෙනෙකුට අවියක් ආයුධයක් උස්සන්නේ නැහැ. අවශ්‍ය නැහැ. ආයෙ මේකේ දහම ඇති මද්ද්‍රව්‍ය වලට එක හෙල්මට් පරක්වත් කොල්ලෙක් කාටවත් ආයෙ ජීවිතේ ගහන එකක් නැහැ. ඔළුව පාත් කරලා වැඩියෙන් පුළුවන් තරම් ධර්මයේ වපුරුනේ හාමුදුරුවෝ. මුගාර වෝචනිව අතෝචනේ අනුන්ට ගරු කරන්න පුරුදු වෙන සමාජයක් වෛර නැති සමාජයක් හැදුනහම හිතරත් සතුටුයි. එච්චරයි.